අද අපි ගෙනාවේ How to Train Your Dragon චිත්‍රපටි මාලාවේ පළවෙනි චිත්‍රපටිය. කතාව පටන් ගන්නේ ഘോഷාකාරී සටන් ශබ්දයක් සහ ඉනිදැල් මැදින්. අපි ඉන්නේ බර්ග් නම් දූපතේ. ඒ කියන්නේ වයිකින් වරුන්ගේ නිවහනේ. මේ වයිකින් වරුන්ගේ ජීවිතයේ එකම අරමුණ වෙන්නේ ඔවුන්ගේ ගමට නිතරම පහර දෙන මකරුන්න බලවා හැරීම. ඔවුන් විශාලයි. ඒ වගේම ශක්තිමත්. හැබැයි මේ කතාව වීරයාවන හිකප් හොරෙන්ඩස් හැඩොක් කියන්නේ මේ සම්මතයට කිසිසේත් අයිති නැති තරුණේ. එයා කෙට්ටුයි, අවුල් සහගතයි. හිකප්ගේ තාත්තා වන ස්ටොයික් වාස් ගමේ ප්‍රධානිය. එයා හැම වෙලේම හිකප්ගේ දුර්වලකම් නිසා කේන්ති ගන්නවා. හිකප්ගේ හදවතේ තියෙන්නේ තාත්තගේ පිළිගැනීම දිනා ගැනීමේ දැඩි ආශාව. මකර ප්‍රහාරය සිදුවන මොහොතක හිකප් තමන්ම හදාගත්ත විශාල බලාපොරොත්තු තබාගත් යාන්ත්‍රික ආයුධයක් අරගෙන රහසින් කැලෑවට යනවා. හිකප් ඒ ආයුධයෙන් පහර එල්ල කරන්නේ අතිශය දුර්ලභ කිසිවෙකුටවත් දැකීමට නොලැබුණු අති දක්ෂ මකරෙක්ට. ඒ තමයි නයිට් ෆියුරි. හිකප් එල්ල කළ පහරින් මකරා කැලෑව පැත්තට වැටිලා යනවා. හිකප් මුළු ගමටම කෑ ගහනවා මම නයිට් ෆියුරි කෙනෙක්ට පහර දුන්නා කියලා. හැබැයි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. පහුවදා උදේ හිකප් රහසින් කැලෑවට ගිහින් බලනකොට දකිනවා තම ආයුධයේ කඹයකින් පැටලුණු නයිට් ෆියුරි මකරා අසරණව වැටිලා ඉන්නවා. මකරගේ ඇස්වල තියෙන්නේ දරුණු බියක් සහ වේදනාවක්. හිකප්ට ඕන වෙන්නේ වීරයෙක් වෙන්න මකරාව මරන්න. එයා කඩුව උස්සනවා. හැබැයි මකරගේ මුහුණ දකිද්දි මම මේ දේ කළොත් මම වීරයෙක් වෙන එකක් නැහැ කියලා හිකප්ට හිතෙනවා. හිකප් අතේ තිබුණු පිහිය අතෑරලා කඹය කපලා මකරව නිදහස් කරනවා. මකර ක්ෂණිකව හිකප්ට පහර දෙන්න හැදුවත් එයාට බැරි වෙනවා. ඊට පස්සේ දරුණු බැල්මක් බලලා වේදනාවෙන් පියාඹන්න බැරුව පලා යනවා. හිකප් ආපසු කැලෑවට ඇවිත් බලනකොට දකිනවා මකරගේ වලිගේ එක පැත්තක් පියාපත් කොටස කැඩිලා ගිහින් කියලා. ඒ නිසා තමයි උට පියාඹන්න බැරි. හිකප් හැමදාම හොරෙන් කැලෑවට ගිහින් මකරව බලනවා. මුලදී මකර බයයි, ආක්‍රමණශීලී. හැබැයි හිකප් මාළු දීලා අත දික් කරලා ටිකෙන් ටික විශ්වාසය ගොඩනගා ගන්නවා. මේ මකරගේ ලස්සන කළු පාට සිරුර සහ දත් අස්සට ගැනීමේ හැකියාව දැකලා හිකප් මකරට ටූත්ලස් කියලා නම දානවා. හිකප් ටූත්ලස්ගේ කැඩුණු වලිගය වෙනුවට ලෙදර් වලින් සහ ලෝහ වලින් යාන්ත්‍රික ෆින් එකක් හදනවා. ඒක පියාඹන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ හිකප්ට ටූත්ලස් පිටේ ඉඳගෙන පාදයෙන් පාලනය කළොත් විතරයි. මේ මොහොතේදී ටූත්ලස්ගේ ප්‍රථම පියාසැරිය සිද්ධ වෙනවා. ඒක අසාර්ථක වෙනවා. ටූත්ලස් කේන්ති ගන්නවා. හැබැයි ටිකෙන් ටික හිකප් සහ ටූත්ලස් එකිනෙකාගේ චලනයන් තේරුම් අරගෙන සම්පූර්ණ පාලනය ලබා ගන්නවා. මේ අතරතුර ස්ටොයික් හිකප්ව ගමේ අනිත් තරුණයින් සමග මකර සටන් පුහුණු පන්තියට යවනවා. මේ පුහුණුවේදී සිදුවෙන්නේ මකරුන්න මරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. හිකප් මුලින්ම හැමදේම වරද්ද ගන්නවා. ටූත්ලස් සමග කැලෑවේ ගත කරන කාලය තුළ හිකප්ට තේරෙනවා මකරුන් කියන්නේ ආක්‍රමණශීලී සත්තු නෙවෙයි ඔවුන් බය වෙලා ඉන්නේ කියලා. හිකප් ටූත්ලස්ගේ භාෂාව සහ සංඥා ඉගෙන ගන්නවා. මකර පුහුණු පන්තියේදී හිකප් සටන් කරන්නේ නැහැ. ඒ වෙනුවට මකරුන්ට හානි නොකර ඔවුන්ව සංසුන් කර පාලනය කරන්න පටන් ගන්නවා. පුහුණුව අවසන් වන විට හිකප් අනිත් සියලුම දරුවන්ට වඩා දක්ෂතම ශිෂ්‍යයා බවට පත් වෙනවා. හිකප්ගේ සාර්ථකත්වය නිසා තාත්තා සතුටු වුණා ඇස්ට්‍රිඩ්ට ලොකු සැකයක් ඇති වෙනවා. ඇය දැඩි ලෙස සටන් පුහුණුව ලබන නීති රීති වලට අනුව වැඩ කරන තරුණියක්. හිකප් මේ තරම් දක්ෂ වෙන්නේ කොහොමද කියලා ඇයට හිතා ගන්න බැහැ. ඇස්ට්‍රිඩ් රහසින් හිකප්ව කැලෑවට ලුහු බඳිනවා. ඇය දකිනවා හිකප් මකරෙක් එක්ක ඉන්නවා. ඇය කේන්ති ගිහින් ටූත්ලස්ව මරන්න පිහිය උස්සනවා. හිකප් ඉක්මනින්ම ඇස්ට්‍රිඩ්ව නවත්තනවා. ඇස්ට්‍රිඩ්ව සංසුන් කරන්න හිකප් ඇව ටූත්ලස් පිටේ නංවල ලස්සන රාත්‍රී ගුවන් ගමනකට එක්කගෙන යනවා. ඔවුන් අහසේ පියාඹනවා. ලස්සන ආලෝකයන් සහ බලාකුළු අතරින් යනවා. මේ ගමන ඇස්ට්‍රිඩ්ගේ මුළු ලෝකෙම වෙනස් කරනවා. ඇයට තේරෙනවා මකරුන් කියන්නේ භයානක සත්තු නෙවෙයි, ඔවුන් හරිම ලස්සන සත්තු කියලා. ටූත්ලස් ඔවුන් දෙදෙනව තවත් විශාල ගමනක් එක්කගෙන යනවා. ඔවුන් අහසේ බලාකුළු අතරින් ගිහිල්ලා මකරුන් 100 ගාණක් පියාඹන ආකාරය දකිනවා. මේ හැම මකරෙක්ම බර්ග් එකට එන්නේ වෙනත් ලොකු මකරෙක්ට කෑම අරන් යන්න කියලා හිකප්ට සහ ඇස්ට්‍රිඩ්ට තේරෙනවා. ඔවුන් අවසානයේදී මුහුද මැද පිහිටි විශාල දූපතක යෝධ ගුහාවක් දකිනවා. මේ ගුහාව ඇතුලේ අතිවිශාල රාක්ෂ මකරෙක් ඉන්නවා. ඒ තමයි රෙඩ් ඩෙත්. මේ මකරා තමයි අනෙක් මකරුන්ට බල කරන්නේ කෑම හොයාගෙන එන්න. එහෙම නොකළොත් රෙඩ් ඩෙත් ඔවුන්ව කනවා. හිකප් සහ ඇස්ට්‍රිඩ් ආපහු ගමට ඇවිත් මේ විශාල රහස ගමට කියන්න තීරණය කරනවා. ඒත් මේ වෙලාවේ තමයි හිකප්ගේ මකර පුහුණු පන්තියේ අවසාන විභාගයේ තියෙන්නේ. එයාට පුහුණු කළ මකරවන මොන්ස්ටර්ස් නයිට්මේර්ව මරන්න අවස්ථාව ලැබෙනවා. හිකප් සටන් කරන්නේ නැහැ. එයා හැමෝටම පෙන්වන්න හදන්නේ මකරව මරන්නේ නැතුව පාලනය කරන්න පුළුවන් බව. ඒක දකින ස්ටොයික් පුදුමයට පත් වෙනවා. හැබැයි මේ වෙලාවේ තමයි ටූත්ලස් හිකප් බේරගන්න හිතාගෙන ගමට එන්නේ. ටූත්ලස් දැකපු ගමන් ස්ටොයික්ට තේරෙනවා
හිකප්ගේ රහස සහ සාර්ථකත්වයන් මේ නිසා සිදු වූ බව. කේන්තිගේ ස්ටොයික් උඹ අපේ පැත්තේ නෙවෙයි කියලා හිකප්ට කෑ ගහනවා. ස්ටොයික් ටූත්ලස් අල්ලගෙන දම්බෙල් වලින් බැඳලා රෙඩ්ඩෙත්ගේ ගුහාවට යන මාර්ගයේ ටූත්ලස්ගේ පිටේ ලකුණු කරලා ගමේ මිනිස්සුත් එක්ක රෙඩ්ඩෙත්ව මරන්න පිටත් වෙනවා. හිකප් හිතන්නේ ටූත්ලස් බේරගෙන තාත්තා බේරගන්න ඕන කියලා. එයා ඇස්ට්‍රිඩ් සහ අනිත් තරුණ වයිකින් වරුන්ට ඒතු ගන්වනවා පොහුණු පන්තියේ හිටපු මකරුන්න පාවිච්චි කරලා තාත්තා පස්සෙන් යන්න ඕන කියලා. මුලින්ම ඔවුන් බය වුණත් හිකප්ගේ නායකත්වය නිසා ඔවුන් ඒකට එකඟ වෙනවා. ඔවුන් වේගෙන් මුහුද හරහා ගිහින් රෙඩ්ඩෙත්ගේ දූපතට ළඟා වෙනවා. රෙඩ්ඩෙත්ගේ ප්‍රහාරයෙන් ස්ටොයික්ගේ නැව් සියල්ලම විනාශ වෙලා. ඔවුන්ගේ පළමු කාර්යය වෙන්නේ ටූත්ලස්ව බේරගන්න එක. ඉන්පස්සේ හිකප් සහ ටූත්ලස් එක්ක අතිවිශාල රෙඩ්ඩෙත් සමග අහසේදී සටන් කරනවා. ඔවුන් දක්ෂ ලෙස රෙඩ්ඩෙත්ව රවටලා ගින්දර ගබඩා කරගෙන ඉන්න රෙඩ්ඩෙත්ගේ උගුර ඇතුළට වෙඩි තියනවා. අවසානයේදී රෙඩ්ඩෙත් විශාල පිපිරීමකින් විනාශ වෙනවා. රෙඩ්ඩෙත් මිය ගියත් ඒ අවසාන පිපිරීමෙන් ටූත්ලස් සහ හිකප් තුවාල ලබනවා. ටූත්ලස් හිකප්ව ආරක්ෂා කරන්න හදන්නේ තමන්ගේම ශරීරයෙන්. පිපිරීම නිසා ටූත්ලස්ගේ යාන්ත්‍රික වලිග ෆින් එක කැඩිලා යනවා. ස්ටොයික් ඉක්මනින්ම පුතාව හොයාගෙන ටූත්ලස්ගේ ඇස් ඉදිරිපිටම තුවාල ලැබූ සිහිනැති හිකප්ව බේරගෙන නැවත ගමට එනවා. ස්ටොයික් තමන්ගේ පුතා තමන් වෙනුවෙන් ජීවිතේ පූජා කළ බව තේරුම් අරගෙන මහත් දුකින් සහ ආඩම්බරයකින් ඉන්නවා. හිකප්ට ආපසු සිහිය එනකොට එයා දකින්නේ ටූත්ලස් එයාගේ ඇඳ ළඟ ඉන්නවා. හිකප් අත තියලා ටූත්ලස්ව අත ගන්නවා. ඒ මොහොතේදී හිකප්ට තේරෙනවා එයාගේ වම් පාදයේ නැහැ කියලා. ස්ටොයික් හිකප්ට අලුත් යාන්ත්‍රික කකුලක් සවි කරලා දෙනවා. ගම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඕන් දැන් මකරුන් සමග සෙල්ලම් කරනවා. පියාඹනවා. හිකප් දැන් වීරයෙක්. ස්ටොයික් තම පුතා සහ ටූත්ලස් ගැන මහත් ආඩම්බරයකින් පසු වෙනවා. චිත්‍රපටයේ අවසන් වෙන්නේ වයිකින් වරුන් සහ මකරුන් එකට සාමයෙන් ජීවත් වන දර්ශනයකින්.